රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරු පරම්පරාව. දැන් දරුවෙකුට ලැබිය හැකි ලොකුම ආභරණය මොකද්ද? වටිනාම දේ. ඒ තමයි දරුවෙක් ලබන අධ්‍යාපනය. නමුත් ඔබ දන්නවද අපේ රටේ හැම දරුවෙක්ම එකම ආකාරයකට එකම විදිහකට අධ්‍යාපනය ලබනවද? ඒ දරුවන් යන පාසල්වල මොන තරම්නම් කොච්චරනම් අඩුපාඩුකම් තියෙනවද? බ්ලැක් බෝඩ් එක පාට කරගන්න, බිත්ති ටික පේන් කරගන්න, තීන්ත ටික ගන්න විදිහක් නැතුව ලතවෙන පාසල් ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. ඊළඟට ක්‍රීඩා උපකරණ වෙන්න පුළුවන්, සංගීත භාණ්ඩ වෙන්න පුළුවන්, එකී මෙකී නොකී 1000ක් දුෂ්කරතා මැද්දේ තමයි අපේ රටේ ඇතැම් පාසල් දරුවන් මේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඕක තමයි රටේ යථාර්ථය. ඔබ දන්නවනේ ජයන්ත බණ්ඩාර වෛද්‍යතුමා, අංකුපුරේ ජයන්ත වෙද මැදුරේ ප්‍රධාන වෛද්‍යාචාර්යතුමන්. එතුමන් පහුගිය දවසක දරුවන්ගේ මෙන්න මේ අඩුපාඩුකම් ටික හඳුනාගෙන අධ්‍යාපනය තුළ තිබෙන මෙන්න මේ අඩුපාඩුකම් ටික හඳුනාගෙන ඔහු ඊටමත්ම උත්තුංග කාර්යභාරයකට උත්තම කාර්යභාරයකට අත තැබුවා. ඒ තමයි එතුමන් විසින් තනිකරම පාසලක් පිටින්ම අලුත් වැඩියා කරනු ලැබුවා. මේ අංකුඹුර ප්‍රදේශයේම තියෙන කිතුල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ. ඉතින් මේ ගැන කතා කරන්න මාත් සමග ඉන්නවා ජයන්ත බණ්ඩාර වෛද්‍යතුමා. ඉතින් අයිබෝන්. ඔබ පහුගිය දවසක බොහෝ වෛද්‍යවරුන් නොකරන විදිහේ කාර්යයකට අත ගැහුවා. කිතුල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලය ඔබේ අතින් 100%ක්ම ඔබේ අතින් ධනපතියාගේ ලොකු අලුත් වැඩියා කටයුත්තක් කෙරුවා. මෙහෙම දෙයකට මුල පුරන්න හිතුවේ ඇයි? එහෙම දෙයක් කරේ මට ඉස්කෝලේ බැක් කලන්දර ඉස්කෝලේට ආරාධනා කරා. ඊට පස්සේ ඒකදී මට කතාවක් කරන්නත් අවස්ථාවක් දුන්නා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ ඉස්කෝලේ ගොඩක් පිටි ගැලවිලා අපරාධ සමාතම් බොල් වෙලා ගැලවිලා කැඩිලා සාමාන්‍ය ඉස්කෝලේ හදපු කාලේ ඉලිච්ච විදියට තාමත් තිබුණේ. සමාතම් වල දුවිලි. ඔව්. ඒක කොහොමද ළමයි කැප්පුණත් අර ගැලවිලා වැටෙන විදිහට දුවිලි හිරලා යන විදිහට තමයි තිබුණේ. ඒක තමයි මම හිතුවා මේකට මේ සම්පූර්ණයෙන් මගේ අතින් තින්ද කාලා දෙන්න ඕන කියලා. එහෙම හිතලා තමයි මම ගිහිල්ලා මේ ඒ වෙලාවෙන් බාරගත්තු මම ඒ දේ කරලා දෙනවා කියලා. ඊටසොබ විදුහල්පතිතුමා එක කතා කරා ඒක. එතකොට මොකද කිව්වේ? ඒකට සතුටෙන් ඒකට කැමති වුණා. කැමතිලා මම ඊට පස්සේ බාස්ලත් දාලා බාස්ලත් අතර දෙනවා. ඔබ විසින්ම ඒ බාස්ලොන් හැලක් ඉදෙනවා. ඔව් බාස්ලත් දාලා ඒ කට්ටියට දවස් පඩි ගෙවලා කොහමද සතියක් විතර ඇතුළත ගාලා සම්පූර්ණ වැඩේ ඉවර කරලා දුන්නා. කියන්නේ පන්ති කාමර සියල්ලම. ඔව්. ඒ සම්පූර්ණයෙන්ම ඒ හෝල් එක. ප්‍රධාන හෝල් එක. දැන් ඔන්න රූපරාම පෙළක් යන ඔබට දැක ගන්න පුළුවන් මේ කිතුල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලය. දැන් වර්තමාන ස්වරූපය. ඔබ දන්නවද මේ පාසල ආරම්භ කරලා තියෙන්නේ මගේ මතකයේ හැටියට නම් 1974 වර්ෂයේ. ඒ කියන්නේ දැන් අවුරුදු 50ක් ගෙවිලා තියෙනවා. මේ පාසලෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඊළඟට විශිෂ්ට ගණයේ රාජ්‍ය නිලධාරීන් ඒ කියන්නේ සමාජයේ ඉහළ අධ්‍යාපනයෙන් හිමි පෙත්තට ගිය වියතුන් ඕනෑ තරම් බිහි වෙලා ඇති ලෝකේ වටේ ඇති මේ පාසලේ ආදි ශිෂ්‍යයෝ. නමුත් මෙතරම් මහා මෙහෙවරක් කරපු පාසල ඇත්තටම මේ මෑත භාගයක් වෙනකම්ම තිබුණේ කොටින්ම කියනවනම් ගරා වැටුණු ස්වභාවයේ. ඉතින් ඔය බලන්නකො මේ පාසලේ දරුවෝ මේ වෙනකොට අර ඊටාත්ම යහුසුලුව හරිම උනන්දුයි අධ්‍යාපනය ලබනවා, ක්‍රීඩා කරනවා. මේ මල් කැකුළු වගේ අහිංසක දරුවෝ මේ පාසලේ සිංහල සහ දමිළ කියන්නේ දෙමළ දුවා දරුවන් දෙගොල්ලම අධ්‍යාපනය ලබනවා. ඒකයි මෙතන තියෙන වටිනාම දේ. ඒ කියන්නේ ආගමික සහජීවනයේ කියන ඊටාත්ම ඉහළින් මේ අංකුඹුර මහ පොළොවේ ඉදිවුණු මේ පාසල තුල රැඳිලා තියෙනවා. ඒ වගේම තමයි මෙහි කාර්ය මණ්ඩලයත්. ඇත්තටම මෙහි විදුහල්පතිතුමත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද මේ ජයන්ත වෙද මහත්මයා පාසල අලුත් වැඩියා කටයුතු සිද්ධ කරලා දෙනවා කියන ඉල්ලීමට ඔහු ලොකු සහයෝගයක් දැක්වුවා නේද? දැන් එතනදී මේ ගුරු මණ්ඩලයේ මොන වගේ අදහසක්ද ඔබතුමාට කිව්වේ මේ කාර්ය ඉවර වුණාට පස්සේ? මට කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මම ඉවර කරලා දීලා මම ආවා එදා නිවාඩු දවසක් ඉඳලා කවුරුත් හිටියේ නැහැ.
දැන් ඔබතුමාට දැන් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි දැන් පාසලක් ඔය වගේ අලුත් වැඩියකට විතරක් කෙරුවට පස්සේ පීත්තපටි කපලා ලෝකයට මහා ලොකුවට පෙන්නනෝනේ. හැබැයි මා දන්නා විදිහට ඔබ ඉතාමත්ම නිහඬව මේ මෙහෙවර කරේ නේද? ඔව්. එහෙම කළා මම බලාපොරොත්තු වෙනවා තා මාස දෙකක් ඇතුළත වගේ ළමයිට ඇඳුම් ටික අරන්. ඒ පාසලේ. ඔව්. මගේදී වෛද්‍යතුමා ළමයි 150ක් විතර ඉස්කෝලේ ඉන්නවා. 150ක් කියනවා කිව්වා 150 තමයි ඇඳුම් මං ගන්න දෙන්නේ. ඊපස්සේ මේ මාසේ ඇතුළත තව ඉස්කෝලේක තින්ද ගන්න බාර ගන්න තියෙනවා. ඒක ගැනත් කතා කරන්න ඕනේ. දැන් මේ මම මේ පාසලට ඇත්තටම අද ගියා යනකොට ඒ තීන්ත සුවඳ නහයට දැනෙනවා. ඇත්තටම ළමයි හරි උද්‍යෝගයකින් පත පොතේ වැඩ කරනවා මා දුටුවා නේද? දැන් තමන් ඉගෙන ගන්න ඉස්කෝලේ අර අලුත් පෙනුමකින් දකින්නකොට ඒ දරුවන්ටත් ඉතේ මොනතරම් සතුටක් ඇති වෙනවද නේද? ඒ වගේ මේ දෙමව්පියන්ට. ඉතින් මේක තමයි වෙන්න ඕනේ. දැන් දරුවෙකුගේ දැනුම ආකල්ප කුසලතාවයන් වර්ධනය වෙන්න නම් ඒ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන පාසලත් අලුත් මොහොනුවරකින් තියෙන්න ඕනේ. නැවුම් මොහොනුවරකින් තියෙන්න ඕනේ. දරුවන්ට අවශ්‍ය කරන මේ භෞතික සම්පත් ගොඩනැගිලා තියෙන්න ඕනේ. එතකොට තමයි දරුවෙකුට තමන්ගේ අධ්‍යාපන කාර්යය ඉතාමත්ම සාර්ථකව නිම කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ පාසලේ විදුහල්පති තුමත් බොහොම තරුණ විදුහල්පතිවරයෙක් ඉන්නේ. එතුමත් අපිට යම් අදහසක් දැක්වුවා. හරි. ඔයතුමා දැන් ඔබ මේ ජයන්ත වෙදමැදුර මේ වෙනකොට ලංකාවේ බොහොම ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙනවා. දැන් මං අහලා තියෙන්නේ ඔබ මේ අංශභාග රෝගයට තමයි ගොඩක් මේ ලොකු දක්ෂතාවයක් උසුරන්නේ කියලා. ඒ කියන්නේ විඳ ගන්න බැරුව අර උස්සගෙන කියන ලෙඩුම්ව නැවත ඇවිද්දවනවා කියලා සමාජයේ ලොකු කතාබහක් සහ විශ්වාසයක් තියෙනවා. අංශභාගයට අමතරව ඔබ තවත් මොන විදිහේ රෝගවලටද මෙතන ප්‍රතිකාර කරන්න ජයන්ත වෙදමැදුරේ? ඒට අමතරව විශේෂයෙන්ම කරනවා හන්දි වාත රෝග. ඉංග්‍රීසියෙන් කියව ආතරයිටිස් කියන රෝගය. ඔව්. සිංහල නම තමයි හන්දි වාත රෝග. හන්දි වල වාතය කියන්නේ ඇටමිදුළු වේලුනහම ඒකට ඒ හිස්තැන් වල වාතය එකතු වෙනවා. එකතු වුණාම හන්දි නමවාති කියන්නේ අපිට ඉදිමීම හන්දි ඇද වෙන කතිය ඒ වගේ දේවල් වෙනවා. ඒක සාමාන්‍යයෙන් මට පුළුවන් ගොඩක් සාමාන්‍ය අවුරුදු දෙක තුනක වගේ කාලයක් හැදිලා නම් දවස් දෙකෙන් වගේ හොඳ කරන්න පුළුවන්. දවස් දෙකකින්? ඔව්. දින දෙකක් කියන්නේ මේ සති දෙකක්. ඒ කියන්නේ දෙපාරක් එන්න ඕනේ. දෙපාරෙන් හොඳ කරන්න. දෙපාරෙන් හොඳ කරන්න පුළුවන්. පරණ වෙලාවට මම 3-4 පාරක් වගේ එන්න. ඊළඟට වයිතෝනේ කොඳුයට මෙලේ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඔව්. කොඳුයට ඇද වෙලා වෙන්න පුළුවන් විවිධ ගැටලු. දැන් එවැනි රෝගීන්වත් සම්පූර්ණයෙන් සෝගිරින් හැකියාව තියෙනවද? ඒකෙදී සුසුම්නාවට හානියක් වෙලා නැත්නම් ඔව්. කොන්දේ මොන විදිහට ඇදයක් තිබුණත් ස්නායු තද වෙලා තිබුණත් කුරුක් කැඩිලා තිබුණත් හොඳ කරන්න පුළුවන්. දැන් ගොඩාක් අය තියෙන දෙයක් ඔය ස්නායු තෙරපි එක. ඔව්. එවැනි රෝගීන් ඔබ ළඟට එනවා ඇති. ඔව් ස්නායු තද වීම සාමාන්‍ය කොන්දේ අමාරුක තිබුණත් ඒ වෙලාවෙම හොඳ කරන්න පුළුවන්. පුළුවන්. ඒත් දෙපාරක් එන්න වෙනවා. ඒ වෙලාවෙම ස්නායු තද වීම හරි ගස්සලා දෙනවා. දැන් මේ මම මෙතන ඉන්නකොට දැකපු මහා පුදුම දෙයක් තිබුණා අද දවසේ. ඒ තමයි ඔන්න රෝගියෙක් ආවා. ටිකක් වයසක පහේ රෝගියෙක් තාත්තා කෙනෙක් ආවට පස්සේ මෙතුමන් මේ ඇඳේ නිදි කරවල ඉවර වෙලා යම් කිසි අර නිල තෙරපීමක් වගේ දෙයක් කළා. ඇත්තටම ඔහුට ඒ කකුලක් නමන්න දිගාරින්න බැරි තත්ත්වයක් තිබුණේ. ඉතාම සුළු වෙලාවක් ඇතුලේ ඔහුගේ කකුල නැවතත් අර ක්‍රියාකාරී මට්ටමටපත් වුණා වයිතුමා. ඊට පස්සේ ඔබ ඇහුවා දැන් කකුල නමන්න දිගාරින්න දැන් කොහොමද කියලා ඇහුවා. ඔහු කිව්වා දැන් මට පහසුවෙන් මේ කකුල නමන්න දිගාරින්න පුළුවන් කියලා. ඔබ ඇත්තටම එතනදී මේ මොකද්ද කරන්නේ මේක? ප්‍රාතිහාර්යයක් නෙමෙයි මේක මේ හෙළ වෙදකමේම තියෙන අංගයක් ඔබ පාවිච්චි කරන්න මේ සඳහා. එතන ඇවිල්ලා මේ යාගේ තිබුණේ ස්නායුවට ලේකමන් කිරීම අඩු කරලා ඔළුවේ. මොනවාර කල්පනා කරලා යාගේ හිතේට ඇතිවෙච්ච පීඩනයක් කියන තමයි ඒක වෙලා තියෙන්නේ. එතකොට මොලේ ස්නායුවට ලේකමන් කරලා නැති වුනහම ඒ ස්නායුවෙන් වැඩ කරනවා මේ කකුලේ විතරයි බර වෙලා තිබුණේ. ඒ කකුල එයාගේ වැඩ කරන්නේ නැතුව ඉඳලා තිබුණා. ඒක ඊයේ තමයි එයාගේ හැදිලා තියෙන්නේ. දවසක් ඉඳලා ඒ වෙලාවෙම හොඳ කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි සංඥාව තාමම දෙන්නේ. කකුලේ නිල තෙරපුවලා මොළයට සංඥාව තමයි යවන්නේ. ඒ ස්නායුව එතකොට වැඩ කරන්න ගන්නවා. ඔව්. ඊට පස්සේ මම දැන් ඔබ යම් දැන් ටිකක් දැන් තදටත් මෘදුවත් සමහර දැන් මෘදුවත් ස්පර්ශ කරනවා ඇඟිල්ලේ. ඔව් ඒ කියන්නේ ඒ නිලවලට වැඩ කරන්නේ නැති නාඩිය මේ ක්‍රියාවලියට ගන්නවා. ඒකම මගේ ඇඟිල්ලට දැනෙනවා වගේ වැඩ කරනවා කියලා.
එතකොට යාට උස්සන්ති කියපුවම ගන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන විද්‍යාව නේ. රෝගියා කොහොම කිව්වත් මම දන්නවා ලෙඩේ හොඳද නැද්ද කියන එක. එතකොට යාට ගන්න කියපුවම ගන්න පුළුවන්. ගන්න බැරි නම් ඒත් මම දන්නවා මට උස්සන්න බෑ කියලා. ඒක නාඩි හරහා තමයි දැනගන්න පුළුවන්. කියන නිල විද්‍යකම සහ මේ නාඩි ශාස්ත්‍රයක් අපි විතරදී පාවිච්චි කරනවා. නාඩි වලින් තමයි ලෙඩේ හඳුනාගන්නේ. නිල විද්‍යකම කියන්නේ ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ නිල තියෙන දර නාඩි වැටෙනවා. ඒ නාඩි වැටෙන්නේ නැත්නම් මේක මේ නිල එතන වැඩ කරන්නේ නැහැ. නිල අල්ලනවා කියන්නේ නාඩිය වැඩ කරන එක නිකන් තද ක්‍රීමක් ඇල්ලීමක් නෙවෙයි නාඩිය වැඩ කරන එක තමයි නිල හරියට වැඩ කරනවා කියන්නේ. අයියෝ මම දැක්ක ඔබේ එතන අල්ලනකොට නිකන් අර කකුල ගැසිලා වගේ කියන්නේ. නිල කියපුවහම ගොඩක් කලාර නිල එක එක විදිහට පාවිච්චි කරනවානේ. අපි කරන්නේ වැඩ කරන්නේ නැති නිල නැවත වැඩ කරන්න හරි ගන්න එක. අර ඊටාම කෙටි කාලයක් ඇතුලේ සුව කිරීමේ රහස එතන තියෙනවා. එක එක හේතු හින්දා ඔය නිල වැඩ කරන්නේ නැතු යනවා. තල් මාල තියෙන්න පුළුවන්. තෙල් නහරවල තෙල් බැඳලා තියෙන්න පුළුවන්. නැත්නම් මේ අර වාතේ වගේ රෝග තියෙනවා. ඔව්. ඒ වගේම තියෙන්න පුළුවන් සමහරට බර වැඩ කරන අයගේ. තදවීම හින්දා වැඩ කරන්නේ එක එක හේතු හින්දා එක කිසිනාට තදවීම තියෙනවා. නිල වැඩ කරන්නේ නැති හේතු තියෙනවා. ඒක බලලා මට හඳුනා ගන්න පුළුවන් මොකක් වෙනවද මේක ඩොක් වෙලා තියෙන්නේ කියන්නේ. හරි. ඒ ආපරෝගියාගේ තිබුණේ කල්පනා කරනවා අපිට. හිතේ පීඩනයක්. මානසික ආතතිය බලපානවා. හිතේ පීඩනයක් ඉන්න තමයි යගේ. මොලේ මේ ස්නායු හිර වෙලා තිබුණේ. එතකොට වයිතම අපි පොන්චි උපදේශ මාලාවකුත් දෙමු. දැන් සමහර අය ඉන්නවා තමන්ගේ එදිනෙදා ජීවිතය තුළේ තමන් ඉන්න වැරදි ඉරියව් තියෙනවා. අපි කොහොමද අපි සිටියේ යුතු නිවැරදි ඉරියව් මොනවද ඉඳ ගන්නකොට හිටගෙන ඉන්නකොට සහ නිදා ගන්නකොට? නිදා ගන්නකොට නම් කොහොමත් අර එක පැත්තකට නිදා ගන්න එක තමයි හොඳ. උඩු පැත්තේ නිදා ගන්න නම් කොළේ රැයන බලපානවා. ඔව්. ඒක සයිඩ් එකකට. කියන්නේ එක ඇලයකට හැරෙන්නේ නැහැ. කොහොමත් එතකොට සමාත මේ උගුරට කෙල ගිහිල්ලා හැම ගෑස් වගේ රෝග හැදෙන්නත් පුළුවන්. ගෑස් රයිටස්. උඩු පැත්තට නිදා ගන්න කොහොමත් නැහැ විස බීජ ඇතුල් වෙනවා. එතකොට ඕනම කෙනෙක් නිදා ගන්න ඕනේ පැත්තට. එතකොට ඉඳගෙන ඉන්නකොට කොහොමද? පැත්තට නිදා ගද්දී එයාට කොන්දට අවහිරයක් වෙන්නේ නැහැ. කිසිම